Hi my darlings. ඉතින් ඔයාලා 12යි 12යි කියන අංකය කොහෙන් හරි දැකලා තියෙනවද? ඒක ඇත්තටම නිකන් අංකයක් නෙවෙයි. ඒක ඔයාලගේ ඒන්ජල් විසින් ඔයාලට එවන සීක්‍රට් මැසේජ් එකක්. එහෙනම් අද අපි බලමු 12යි 12 ඔයාලගේ ජීවිතේට මොන වගේ මැසේජ්ද දෙන්නේ කියලා. ඉතින් අපි බලමු ඒන්ජල් නම්බර් කියන්නේ මොකද්ද? ඒන්ජල් නම්බර්ස් කියන්නේ සබ්ට්ලි සිග්නල්ස් ඔබේ ගයිඩ්ස් හෝ ඒන්ජල් විසින් ඔයාලට මාර්ගෝපදේශයක් විදියට ලබා දීමට භාවිතා කරන අංක තමයි ඒන්ජල්ස් නම්බර්ස් කියලා කියන්නේ. ඉතින් මේවා පැටර්න්ස් විදියට ඔයා දවසේදී අහසේ ඉඳලා එන මැසේජස් ඒවා මොබයිල් ඒ කියන්නේ ෆෝන් එකේ හෝ වෙලාවකදී රිසිප්ට් එකකදී වගේ දේවල් වලින් ඒ වගේ නම්බර්ස් දකින්න පුළුවන්. ඉතින් ඔයාලගේ ලයිෆ් පාත් ඩිසිෂන් සහ පොසිටිව් එනර්ජි එක ගැන තමයි මේකෙන් කියන්නේ. ඉතින් 12යි 12 කියන්නේ ස්පෙෂල් නම්බර් එකක්. ඒක සිම්බල් කරන්නේ new beginnings. ඒ කියන්නේ ඔයාලගේ ජීවිතේ නව chapter එකක් ආරම්භ කරන්න. balance and harmony, mind body spirit balance එක ආරක්ෂා කරන්න. ඒ වගේම faith and positivity, dreams වලට විශ්වාසය තියලා positive thinking maintain කරන්න තමයි මේ වගේ දේවල් පෙන්වන්නේ. ඒ වගේම ඔයාලට 12යි 12 mobile clock එකේ හෝ රිසිප්ට් එකක හෝ even random places වල දැකලා තියෙන්න පුළුවන්. ඒක coincidence එකක් නෙවෙයි. ඒක sign එකක්. ඉතින් ඔයාලා 12යි 12 දැකලා නම් angel අපිට දෙන message එක තමයි trust your intuition. ඔබේ inner එක voice අනුගමනය කරන්න. ඒ වගේම take action. ඔයාගේ dreams pressure කරන්න. ඒ වගේම stay positive. නෙගටිව් දේවල් වලට හිතන්නේ නැතුව අපි පොසිටිව් තින්කින් වලම ඉන්න කියලා තමයි අපිට ඒන්ජල් දෙන්නේ. ඒ වගේම ඔයාලගේ ලයිෆ් පාත් එකේ රයිට් ඩිරෙක්ෂන් එකේ ඉන්නම කියලා අපිට 12යි 12 පෙන්නන එකෙන් ඒන්ජල් මැසේජ් එක දෙනවා. ඒක කියනවා ඔයා දැන් සූදානම් රෙඩි වෙලා ඉන්නේ. ඔයාගේ ඒ දේ කරන්න ටයිම් එක ඇවිත් තියෙන්නේ. ඔයා ඒක කරන්න. ඒ වගේ මැසේජ් තමයි ඒන්ජල් අපිට දෙන්නේ. ඒ වගේම මේ 12යි 12 එනර්ජි කැප්චර් එක කරන්න පුළුවන් ප්‍රැක්ටිසස් ටිකක් තමයි මෝර්නින් මෙඩිටේෂන්. ඉන්ටෙන්ස් සෙට් කරන්න. ඒ වගේම ජර්නලින්, goals, dreams, affirmation ලියන්න, gratitude list. ඒ කියන්නේ positivity energy maintain කරන්න. මේ වගේ simple step වලින් අපිට 12යි 12 signal එකේ positive vibration capture කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අවසානයේ මට කියන්න තියෙන්නේ 12යි 12 කියන්නේ coincidence එකක් නෙවෙයි. ඒක sign එකක්, reminder එකක්. ඔයාගේ spiritual growth එකත් practical growth එකත් එකට යන බව තමයි කියන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකේදී 12යි 12 දැකලා නම් ඒ මැසේජ් එක ඉග්නෝර් කරන්න එපා. then like කරන්න, subscribe කරන්න, comment එකේ ඔයාලා 12යි 12 experience එක share කරගන්න. ඔයාගේ angel ඔයාට guide කරන message එක ගැන comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.